හෙලෝ ළමයි Cook with Madhu YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ සිංහල අලුත් අවුරුදු මේසෙට නැතුවම බැරි මුං අලුව රෙසිපි එක. ඉතින් දැන් සිංහල අලුත් අවුරුද්දත් ඉවර නිසා මං හදපු මුං අලුව රෙසිපිය අපි හදන හැටි බලමු. අපි බලමු මේ මුං අලුව රෙසිපි එක කොහොමද ලේසියෙන් හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. මම මේ මුං අලුව ටික හදාගන්න අමු හාල් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒ වගේම මුං ඇට ග්‍රෑම් 500ක්, සුදු සීනි කිලෝ 1ක්, ඒ වගේම මම එනසාල් ටිකක් මේ විදියට කුඩු කරගෙන තියෙනවා. ඒ වගේම ලුණු කුඩු, කහ කුඩු මේ තියෙන්නේ දවට ගන්න පුළුවන් මිශ්‍රණේ හදාගන්න තියෙන ටික. ඒකට මම අරගෙන තියෙනවා පාන් පිටි ටිකක්, ඒ වගේම බෙදපු නැති හාල් පිටි, ඒ වගේම පොල් කිරි. මේ ටික තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක මුලින් ඉඳලා කරගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ මුං ඇට ටික බෙද ගන්නවා. මේ මුං ඇට හොඳට සෝදලා හොඳට වේලලා තියෙන්නේ. ඉතින් මම මේක අඩු ගින්දරේ විනාඩි 10ක් විතර හිමීට මේ ටික බැද ගන්නවා. මුං ඇටවල මේ විදියට පාට වෙනස් වුණාට පස්සේ ඔයාලා මේ ටික අයින් කරගමු, නිවෙන්න තියාගන්න. ඊට පස්සේ මේ අමු හාල් පිටි ටිකත් මේ විදියට විනාඩි 5ක් විනාඩි 7ක් අතර කාලේ මේ විදියට හොඳට බැද ගන්න. එතකොට ඔයාලා මෙහෙම ඇල්ලුවම අතට ටිකක් අර වැලි වගේ එන්නේ විදියට දැනෙනවා. ඉතින් මම බැදගත්තු මුං ඇට ටික මෙන්න මේ විදියට කුඩු කරගත්තා. ගොඩාක්ම මම කුඩු කරේ නෑ. සාමාන්‍යයෙන් කෑලි හැපෙන විදියට තමයි මම මුං ඇට ටික කුඩු කරගත්තේ. ඒ වගේම බැදගත්ත හාල් පිටි ටිකත් මම හොඳට හලා ගත්තා. හලාගෙන මෙන්න මේ විදියට තමයි මම අරන් තියාගත්තේ. ඉතින් ඔයාලා කැමති නම් ඔයාට පුළුවන් මේ මුං ඇට ටික සීන්ද වෙන්නම ඔයාලට බ්ලෙන්ඩර් කරගෙන හලා ගන්න. ඉතින් එක එක අය එක එක විදිවලටනේ ආස. ඔයාලා කැමති විදියට ඒක කරගන්න පුළුවන්. මම දැන් මේ මුං ඇට එකට එකතු කරා එනසාල් ටිකක් වගේම ලුණු කුඩු ටිකක්. ඒ ටික එකතු කරගෙන මම ෆෑන් එකක් ලිපේ තියලා මුලින්ම සීනි ටික තමයි දාගත්තේ. සීනි පොඩ්ඩක් දාගෙන සීනි ටික කැරමල් කරගන්න තමයි මේ යන්නේ. සීනි ටික කැරමල් කරගන්නේ මොකද අපිට මේ මුං අලුව එක හදාගන්න ලස්සන පාටක් එන්න ඕන නිසා මම මුලින්ම මෙන්න මේ විදියට අඩු ගින්දරේ සීනි ටික කැරමල් කරගන්නවා. සීනි ටික හොඳට කැරමල් වුණාට පස්සේ අපි මේකට නටන උණු වතුර ටිකක් දාගෙන ආයිමත් මේක චුට්ටක් විතර මේ විදියට කවලම් කරගන්න ඕනි. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනි අපේ ඉතිරි සීනි ටික. ඉතිරි සීනි ටිකත් එකතු කරගෙන හොඳට ඒ සීනි වල සීනි ඇට ගතිය දිය වෙන්න හොඳට කවලම් කරගන්න ඕනි. ඉතින් ගොඩාක් ඉවසීමෙන් තමයි මේ වැඩේ කරන්න ඕනි. තාම සීනි වල කැට ගතිය තියෙනවා. තව මේක හොඳට කවලම් වෙන්න ඕනි. දැන් අපි මේ සීනි ටික ගොඩක් සීනි වැඩි නිසා අපි ටිකක් මෙන්න මේ විදියට අපි ඒක අරන් තියාගන්න ඕනි. අරන් තියාගෙන ඉතිරි සාස්පානේ තියෙන සීනි ටිකට මම මුලින්ම එකතු කරගන්නේ මුං ඇට පිටි ටික. අපි අර කුඩු කරගත්ත මුං ඇට පිටි ටික තමයි එකතු කරගන්නේ. ඒ ටික මේ විදියට ටික ටික මම එකතු කරගෙන මම මේකේ පදම හදා ගන්නවා. අපි මේකට ඉතින් මුං ගැවුම් කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා මුං රස තියෙන්න ඕන නිසා මම මුලින්ම
මුම් පිටි ටික තමයි එකතු කරේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදියට ටිකක් මේක අර හයිය ගතිය දැනෙනවා. ඒක නිසා ඔයාලා හොඳට මේක මෙන්න මේ විදියට නිතරම පැණි ටිකක් දානවා. එතකොට අර බැදගත් අපි හාල් පිටි ටික ඒවත් අදා මේ විදියට හොඳට මෙහෙම කවලම් කරගන්න ඕනි. මේ වෙලාවේ මම මගේ මහත්තයාගේ උදව්වත් ගත්තා. එයා තමයි මට මේ වෙලාවේ උදව් කරන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපි මේ ටික එකතු කරලා මේක එක ගුලියක් එන විදියට අපි හදා ගන්නවා. ඉතින් මේ විදියට මේ ටික සකසගෙන තියෙද්දි මම මේ ටික ඉක්මනින්ම කවලම් කරගෙන තුනී කරගන්න පුළුවන් විදියට මම ඉටි කොළ කෑල්ලක් සකසගත්තා. ඉටි කොලේ හොඳට තෙල් ගාගෙන තෙල් ටිකක් ගාගෙන තමයි තියාගෙන තියෙන්නේ. මොකද මේක ඉක්මනට හය වෙන්න බලන නිසා අපි මේක ඒකට දාලා තුනී කරගන්න පුළුවන් වෙන්න ඕනි. මම ඒකත් ලේස්ති කරගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදියට මම මේ විදියට හාල් පිටි ටික කවලම් කරගෙන පදම හදාගත්තා. මේ අපි ලිප නිවලා තමයි තියෙන්නේ. මේ ලිප උඩ ඉඳන් මේ දේවල් කරාට ලිප ඔන්න එකේ නෑ. ලිප නිවාගෙන තමයි තියෙන්නේ. හොඳට මේ ටික කවලම් වෙන්න ඕනි. මුම් පිටි ටිකයි හාල් පිටි ටික ඒ වගේම මේ සීනි එකට හොඳට මේ විදියට කවලම් වෙන්න ඕනි. මේ තියෙන්නේ මම කළු පාට ඉටි කොලයක් ගත්ත තෙල් චුට්ටක් ගාලා. ඉතින් මෙන්න මේ විදියට මම මේක තුනී කරගත්තා. ඉතින් රස්නයක් නෑ. මොකද මම ලිප ඔන්න එකේ නෙමෙයිනේ මේක තිබ්බේ. ඒ නිසා රස්නේ නෑ. මේ විදියට මෙහෙම තුනී කරගෙන මේක අපි හය වෙන කලින් කෑලි ටික කපා ගන්න ඕනි. සාමාන්‍යයෙන් අපි මුං කැවුම් හදනකොට කිරිබත් කෑලි වගේනේ කපන්නේ. ඉතින් ඒ විදියට මම ඒ විදියට කෑලි ටිකත් මේ විදියට කපා ගත්තා. ගොඩාක්ම ඝනකමත් නැතුව, ගොඩක්ම විශාල කෑලිත් නැතුව සාමාන්‍ය විදියට තමයි මම මේක කෑලි කරගත්තේ. මෙන්න මේ විදියට. ඉතින් දැන් මේ ටික බැදගන්න අපි බැටර් එක හදාගමු. මම මෙතන අමු හාල් පිටි වලට කහ ටිකක් දාගත්තා. ඒ වගේම ලුණු කුඩු. ඒ වගේම පාන් පිටි ටිකකුත් මම එකතු කරනවා. ගොඩක් අය පාන් පිටි දාන්නේ නැහැ. ඒ වුණාට මම ටිකක් මේකට එකතු කරගත්තා. ඉතින් මේ විදියට පොල් කිරෙන් තමයි මම මේක අනාගන්නේ. වතුර වලින් අනා ගන්නත් පුළුවන්. ඔයාලා කැමති නම් වතුර ගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට උකු බැටර් එකක් එන්න ඕනි. ඉතින් දැන් අපි අපේ මුං අලුව කෑලි ටික අරගෙන බැටර් එකේ පොඟවලා මේ විදියට තෙල් තාච්චියේ දාලා හොඳට අඩු ගින්දරේ බැද ගන්න ඕනි. ඉතින් වැඩි අමාරු නෑ. හරිම ලේසියෙන් තමයි මේ ටික කරගන්න පුළුවන්. ඇත්තටම මං හිතන් හිටියේ මුං කැවුම් හදන එක තමයි අමාරුම කැවිලි රෙසිපිය කියලා. ඇත්තටම එහෙම නෑ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපියක්. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.